Hi guys. ඉතින් කොහොමද? තොරණක් බලමුද? කොහොමද ඉතින් තොරන් බලන්න ආපු කට්ටිය සෙට් එක මේ පැත්තේ ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. ඔන්න ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපි සිල්වත්ගල පන්සලට. ඔන්න මේ සිල්වත්ගල පන්සලේ තියෙන තොරණ බලන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් සිල්වත්ගල පැත්තේ ඉන්න සෙට් එකේ නම් ඉතින් වීඩියෝ එකකින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම ලස්සන තොරණක් ගහලා තිබ්බා. සිල්වත්ගල ඉන්න කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉතින් තොරණ බලලා ඉවරලා ඉතින් ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියා කානිවල් එක සයිඩ් එකට. කානිවල් එක සයිඩ් එකේ මොනවද ඉතින් අපිට බලන්න තියෙන්නේ? අපිට යන්න මොනවද තියෙන්නේ ඉතින්? කානිවල් එක පැත්තට ගිහපුවම ඉතින් ඔන්න ඉස්සරෝම පටන් ගන්න තැන තියෙනවා. ඉතින් අපිට සෙල්ලම් කෝච්චියක්. ඉතින් අපිට සෙල්ලම් කෝච්චි පාදින්න බෑනේ. අපි චූටි අය නෙමෙයිනේ ඉතින් ඇත්තටම. ඔන්න ඉතින් සෙල්ලම් කෝච්චිය තියෙන තැනට ගියා ටික. ඔන්න ඉතින් සෙල්ලම් කෝච්චිය. බලමු ඉතින් සෙල්ලම් කෝච්චිය අපේ පුංචි බඩවුට යන විදිය ඉතින්. හරි අපිට තියෙනව මොනවද? ටක ගාලා පොඩි හද්දෙකුත් ඇහුණා. එහා පැත්තේ තියෙනවා. ඔතනින් එහා පැත්තේ තියෙනවා ක්‍රීඩා කරන තැන. සූදුවක් කියන්නේ ඉතින් අපි ඉතින් විනෝදයට කරන වැඩක්. ඉතින් විනෝද ක්‍රීඩාවක් තමයි ඉතින්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා පොඩි සෙල්ලමක් දාන්න ගියා ඉතින් ඒ පැත්තට. ඔන්න ඉතින් බලන්නකෝ අපේ පොඩි සෙට් එක ඉතින් අපි කෝච්චියේ යන විදිය. හරි. ඔය තියෙන්නේ ඉතින් අපේ විනෝද ක්‍රීඩා පොට් එක. අපි බලමු හරි මාම කෙනෙක් ඉන්නවා. හරි ලකී 7 සෙල්ලම තමයි ඉතින් කරන්න යන්නේ. මල්ලි මායි ඉතින් යා ලකී 7 සෙල්ලම කරන්න ඉතින් මල්ලි තමයි ඔට්ටුව දාන්නේ. බලමු අපේ පැත්තට වැටෙයිද කියලා. හරි අපි අඩු වැඩි තමයි මේක අල්ලන්න තියෙන්නේ. හරි අපි ඉස්සරෝ මේක වැඩි කියලා දැම්මා. අපි බලමු කොහොමද වැටෙන්නේ කියලා. බලමු ලකී අපිට ලකී එකක් තියෙයිද කියලා. බලමුකෝ සෙල්ලම කරගෙන යන් ඉස්සරහට. හරි ඉතින් පුද්දනකොටම කාපි එකා කියලා ඉතින් අපි බලමු කොහොම හරි පළවෙනි එක අපිට ඉතින් වැඩි ඇල්ලුවට අඩු තමයි වැටුනේ. ඔන්න ඉතින් පළවෙනි ඔට්ටුව පෙරදී අපි හරි අපි යන් ඊළඟ ඔට්ටුව දාන්න. 500ක් විතර අරන් ගිහිල්ලා දැම්මා ඉතින් ඔට්ටු සෙට් එක. බලමුකෝ අපි දිනයිද පෙරදෙයිද කියලා. දිනන්න ඉතින් ලොකු chance එකක් නෑ මේක. ඉතින් දිනන්නත් පුළුවන් පෙරදෙන්නත් පුළුවන්. අපි බලමු ඉතින් පොඩ්ඩක් සෙල්ලමන්නේ කරන්න. හරි අපි ඊළඟ ඔට්ටුව දාලා බලමු එහෙනම්. හරි ඔන්න එහෙනම් අපි ඔට්ටු දාපු දිනලපු අයට එහෙම සල්ලි ටික ඒ පැත්තට ගියා වැඩි අල්ලපු අයට. හරි අපි තව එකක් අල්ලනවා වැඩි. ඔන්න එහෙනම් මාම හොල්ලනවා කැට ටික. අපි බලමු වැඩි වැටෙයිද කියලා කොහොමද කියලා. හරි. හරි ඉතින් හොල්ලලා ඉවරලා වැටුනේ ඉතින් වැඩි. ඒ වෙලාවේ ඉතින් අල්ලගෙන අරගෙන ගියා ගේම ඉතින් කොහොම හරි ඉතින් රුපියල් 500න් දිනුනුත් නැහැ පෙරදුනුත් නැහැ. ඒ ටික විතරයි ඉතින් වීඩියෝ කරගන්න බැරුණා. ඔක්කොම ටික ගොඩක් කට්ටියක් ඉන්නවනේ ඉතින් අමාරු වීඩියෝ ටික ගන්න. පිටිපස්සින් දැන් ගත්ත වීඩියෝ කැල් ටිකක් තිබ්බේ. හරි එහෙනම් ඒකත් ඉතින් දිනුත් නැහැ පෙරදිත් නැහැ. කොහොම හරි ඉතින් ඕම් පොඩි ආතල්ලයක් අරගෙන ආවේ ඉතින්. ඔන්න ඉතින් තියෙනවා තවත් ආතල් වැඩක්. ගේම් ගහන්න තමයි යන්නේ ඉතින්. මේක ඉතින් හරි VR එකක් තියෙන්නේ ඉතින්. හරි පිටින් බලන් ඉතින් නිකන් ආතල් වැඩක් වගේනේ. ඇතුළට ගිහින් බලද්දි තමයි ඉතින් හොඳටම තේරෙන්නේ. ගානට තියෙනවා. ඇතුළේ ඉතින් වීඩියෝ එකක් ප්ලේ වෙනවා. එළියේ ඉන්න අයට ඉතින් පිසුනටනවා කියලා වගේ තමයි පේන්නේ. මේකත් ඉතින් ආතල් වැඩක්. හරි ඉතින් ඉස්සරහට යන්කෝ ඉතින් අපි තියෙන මේවා ටික බලාගෙන. ඔන්න ඒක බලලි වුණාට පස්සේ අපි ආවා පොඩි අය සෙල්ලම් කරන කැරගෙන බම්පරයක් ගාවට අපි ආවා. තියෙන්නේ මේ කැරක් ඉන්න තමයි තියෙන්නේ. කලින් තිබ්බා මතකයි කලින් පුටු සෙට් එකක්ද ඔය තිබ්බේ. දැන් තියෙන්නේ මොකුද මාළු සෙට් එකක් ඉන්නේ. කැරගෙන මාළු ටිකක් ඉන්නේ. පොඩි අයට කැරගෙන තමයි තියෙන්නේ. සිල්වත්ගල තොරක් බාන්න ආපු කානිවල් එක පැත්තට ආපු අය ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි ඉතින් ලස්සනට හදලා තිබ්බ කානිවල් ටිකක්. හරි. ඔන්න ඉතින් අවසාන ටිකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔක්කොම කරලා ඉවරලා අපි ආවා ඉතින් පොඩ්ඩක් ටෙඩි එක ගන්න. හරි. අපි බලමු ටෙඩි එක සෙට් වෙයිද කියලා අපිට. මෙතනත් ඉතින් දාලා අපි කොහොම හරි ටෙඩි එක ගන්න try කරා. ටෙඩි එක ආවේ නැහැ ඉතින්. බලන්නකෝ ඉතින් මේ අතල් එක. හරි ඔන්න එහෙනම් දාන්න තමයි යන්නේ. බලමු අපි ඇල්ලේද කියලා. හරි පළවෙනි try එක ඉවරයි. try එකක් ගියා 100ක් දැම්මා. try කරන්න තමයි තියෙන්නේ. ගේම් එකක් තමයි මෙතන play කරන්න තියෙන්නේ.
හරි ඇතුළේ ඉන්න මාමා ඉතින් ඇවිල්ලි වෙලා ගානට ටෙඩියෝ ටිකක් හැදුවා එන්න කියලා බලමු එහෙම කරත් ඉතින් එන්නේ නැහැ වාසනාව තියෙන්නත් ඕනේ හැකියාව තියෙන්නත් ඕනේ හරි එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකට යන් අපි බලමු අපිට හරියට කරගන්න පුළුවන් වේද කියලා මල්ලි තමයි සෙල්ලම කරන්නේ බලමු ටෙඩියෙක් වැටෙයිද අපේ පැත්තට කියලා හරි ගානට හදලා ඉවරලා හරි බලමු ටෙඩියා සෙට් වෙයිද කියලා අපිට හරි එකක් ඇල්ලිලා වැටුණා ඇල්ලුණා බඩු ඕකේ එද්දි තමයි වැටෙන්නේ අයියෝ ඉතින් වාසනාව නැහැ ඇල්ලිලා වැටුණා ඉතින් හරි ඔහොම තමයි ඉතින් අපේ තොරම් බලපු දවස ගෙවිලා ඉවරුනේ එහෙනම් අයිත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් ආදරේ සෙට් එකටම බයි